මේක රාජ්‍ය උත්සවයක්. එතකොට අපි අහනවා රාජ්‍ය උත්සවයකදී කෝ රටේ අගමැතිනිය මේ රටේ කෝ කැබිනට් ඇමතිවරු ඒ සියලු දෙනා සහභාගී නොවුයේ මන්ද කියලා මේ රටේ ජනතාවට රජය වශයෙන් පැහැදිලි කළ යුතුයි කියලා අපි කියනවා රජයට. ඒ වගේම තමයි ජනාධිපතිතුමා මේ කතාව ඇතුලේ දිගින් දිගටම කියන්න උත්සාහ කරන කාරණයක් අපි දැක්කා. ඒක තමයි ජනාධිපතිතුමා කියනවා වැල්වැටිතුරේ ගැන කිව්වා. වැල්වැටිතුරේ මේ අහිංසක දරුවෝ මරුණා කියලා. වැල්වැටිතුරේ තමයි ප්‍රභාකරන්ගේ උපන් ගම. වැල්වැටිතුරේ අහිංසක දරුවෝ කිව්වේ ප්‍රභාකරන්ටද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ ජනාධිපතිතුමා උතුරේ දෙවන ජනතාව මැරුවේ කුරුළු එල්ටීටි ත්‍රස්තවාදී. එහෙම නැත්නම් අපේ ආදරණීය වීරෝදා රණවිරුව නෙවෙයි. අපේ වීරෝදා රණවිරුව කරේ ඒ එල්ටීටි ත්‍රස්තවාදීන් ඝාතනය කරපු දෙවන ජනතාව. ඒක ඝාතනයෙන් මුදවාගත්ත එක. අන්න ඒක ජනාධිපතිතුමා පටලගෙන තියෙනවා. ඒ වගේම පටලගෙන තියෙනවා නෙවෙයි. ජනාධිපතිතුමා මේක පටලවන්න උත්සාහ කරනවාද කියන කාරණය අපිට සැකයක් ඇති වෙනවා. මොකද ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිතුමා ඇවිල්ලා මේ රාජ්‍ය උත්සවයේදී මේ ආකාරයෙන් කියනවා කියන්නේම මේ වෙනකොට අපිට චෝදනා එල්ල කරන අපේ රණවිරුවන්ට චෝදනා එල්ල කරන්න බලාගෙන ඉන්න පාර්ශවයන්ට මේ දෙන්නේ හොඳ උත්තේජනයක්. මොකද රටේ ජනාධිපතිතුමාම කියනවා උතුරේ අහිංසක දෙවන ජනතාවත් මැරෙලා ඒ මිනිස්සු දුකෙල්ලු ඉන්නේ. ඉතින්